අද අපි බලමු ඔයාලා Windows PC එකේ තියෙන හුඟක් කට්ටිය යූස් කරන්නේ නැති කතා වෙන්නේ නැති ෂෝට්කට් ටිකක් ගැන. මේ වගේ වීඩියෝ බලන්න අපේ channel එක subscribe කරන්න අමතක කරන්න එපා. ඉතින් යමු වීඩියෝ එකට. මේ ටිප් ටික හුඟක් වැදගත් වෙන්නේ ඔයා browser එක යූස් කරද්දී. Ctrl+K කියන ෂෝට්කට් එකෙන් ඔයාලට quick Google search එකක් දාගන්න පුළුවන්. ඒ වගේම ඔයා දැන් tab හුඟක් open කරන වැඩ කරද්දී ඒ tab එක ඔයාගතින් වැඩි දෙයක් close වුණොත් එකයි restore කරගන්න පුළුවන් Ctrl+Shift+T කියන ෂෝට්කට් එක. ඔයා මේ open කරගෙන ඉන්න tab Ctrl+W කියන ෂෝට්කට් එකෙන් ඔයාලා ලේසියෙන් close කරගන්න පුළුවන්. Windows button එකත් එක්ක එක press කරාම ඔයාලා task bar එකේ පළවෙනි pin කරගෙන තියෙන app එකත් Windows Plus දෙක press කරාම දෙවෙනියට ඔයා pin කරගෙන තියෙන app එකත් Windows button එකත් එක්ක තුන press කරාම තුන්වෙනි app එකත් ඒ විදිහට ඔයාලට app 9ක් open කරන්න පුළුවන්. ඔයාලගේ PC එකේ open වෙලා තියෙන app අතර ඉක්මනට move වෙන්න පුළුවන් Alt+Tab කියන shortcut එකේ. අපි දැන් බලමු ඊළඟ shortcut එක ගැන. ඉක්මනට window එකක් minimize කරන්න, පැත්තට move කරන්න, full screen දාගන්න පුළුවන් Windows Plus arrow key වලින්. Windows එකත් එක්ක up arrow key එක වරක් press කරොත් normal තියෙන window එක full screen දාගන්න පුළුවන්. ඒ වගේම Windows එකත් එක්ක down arrow key එක press කරොත් ඔයාලම full screen අයින් කරගන්න පුළුවන්. ඒ වගේම Windows එකත් එක්ක left right arrow key press කරොත් ඒ window එක වමට දකුණට එකපාරම move කරගන්න පුළුවන්. ඊළඟට අපි කතා කරන්න යන්නේ lazyම virtual desktop හදාගන්න පුළුවන් shortcut එකක් ගැන. ඒක තමයි Ctrl+Windows+D කියන්නේ. ඒකෙන් ඔයාලට එකපාරම desktop create කරගන්න පුළුවන්. අපි ඉස්සරලා හදාගත්ත desktop අතර එකපාරම move වෙන්න පුළුවන් Ctrl+Windows එකත් එක්ක left right arrow key වලින්. ඊළඟට අපි බලමු file explorer එකපාරම open කරගන්න පුළුවන් shortcut එකක් ගැන. ඒක තමයි Windows+E. මේකෙන් ඔයාලට එකපාරම file explorer open කරන්න පුළුවන්. ඒ වගේම Ctrl+W කියන shortcut එකෙන් අපි open කරගත්ත file explorer window එක close කරන්න පුළුවන්. දැන් බලමු setting වලට යන්න පුළුවන් shortcut එක මොකක්ද කියලා. ඒක තමයි Windows+I කියන එක. අපි දැන් කතා කරමු ඊළඟ shortcut එක ගැන. Windows+V key එක press කරලා ඔයා කම්පියුටරේ copy කරන් හිටපු ඔක්කොම setting වලට clear කරලා බලන්න පුළුවන්. මේක තමයි මම අද කතා කරන අවසාන shortcut එක. ඒක තමයි Windows key එකත් එක්ක X එක press කරලා Windows වල තියෙන secret menu එකට access කරන්න පුළුවන්. හරි, අද වීඩියෝ මෙතනින් අවසන් වෙනවා. ඔයාලත් දැන් තව shortcut තියෙනවා. පළවෙනි comment එකක් දාන්න තමතක කරනවා. වීඩියෝ එක හොඳයි වගේ හිතනවා. like එක දාන්න තමතක කරන්න එපා. මේ වගේ අලුත් වීඩියෝ එකකින් හම් වෙනකම් ඔයාලා හැමෝටම සුබ දවසක්.